අපේක්ෂා කැන්සර් හොස්පිටල් එකට අපි කරන්න යන චැරිටි එකේ හැමදේම කන්ෆර්ම් කරලා හැමදේම ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් දැන් අද ඉඳලා අපි පටන් ගන්න යන්නේ මේකට අවශ්‍ය ඩොනේෂන්ස් අරව මේව හදාගන්න. ඒ වගේම අපිට ටීම් එක ඕනේ 60කට වැඩි ටීම් එකක් ඕනේ. ඉතින් මේ හැමදේම අපි ප්ලෑන් කරලා එක එක පුත්කලයන්ව ඒකට දාලා තියෙනවා. ඉතින් විශේෂ ස්තුතිය යන්න ඕනේ මැඩම්ට, මොහොට්ටේ එච්.එල්. අයියා, ඒ වගේම නලින් අයියා බහැලා වැඩ කරනවා, විශාකා, පවිත්‍රා, ජාලි අයියා, ඒ හැමෝටම උදව්පකාර කරන හැම දිනාටම ඉතින් මුලින්ම කියන්න ඕනේ thank you කියලා. ඉතින් මේක වෙන්නේ මෙහෙමයි. චැරිටි එක මම මගේ මාස දෙකක බඩිය මම ලක්ෂ 20ක් මම දෙනවා. එතකොට මගේ යාළුවෝ මාත් එක්ක වැඩ කරන අය මට මෙහි ඉන්න අය හුඟක් වෙලාවට ලක්ෂ 10ක් විතර හොයලා දෙන්න try එක දෙනවා. එතකොට total එක අපි ගාව තියෙනවා ලක්ෂ 30ක්. ඉතිරි ලක්ෂ 20 තමයි අපි ලංකාවෙන් හොයන්නේ. ඉතින් දැන් හැමතැනම මේක viral වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් හැමෝටම මේක යන්න, ඔයාලා හැමෝම මේක share කරන්න. ඉතින් මගේ එක plan එකක් තමයි මුළු ලංකාවේ හැමෝටම මේක කියලා හැමෝගෙම ඔළුවට මේක ගිහිල්ලා ලංකාවේ ඉන්න හැම කෙනෙක්ගෙම රුපියල් 10ක් රුපියල් 15ක චැරිටි එකක් අපිට හම්බුනොත් අපිට ලොකු ගානකට යන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ දවස්වල මැෂින්ස් දෙක තුනක අවශ්‍යතාවය තියෙනවලු. ඉතින් ඒවත් එක්ක බලද්දී අපිට ලොකු ගානක් හම්බුනොත් අනිවාර්යෙන් අපිට පුළුවන් මේ මැෂින් එකකට යන්න. ඉතින් ඒක තමයි එක ටාගට් එකක්. ටාගට් එක ලක්ෂ 50යි. ඉතින් උඩරිම try කරනවා ඊට වැඩි ප්‍රමාණයකට ගිහිල්ලා මේක කොහොමද හරියටම යස්ෆුල් වෙන විදිහට කරන්න කියලා. ඉතින් මේකට හුඟක් වක්‍රාකාරව අපේ යාළුවෝ ඉස්කෝලේ ඉඳපු හැම ආදිසිස්සෙක්ම ඒ වගේම හොර්න නගරේ ඉන්න හැම කෙනෙක්ම ඒ වගේම ඉතාලි, කොරියා, ඒ වගේම අනිත් රටවල ඉන්න හැම කෙනෙක්ගේම හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉතින් හැම කෙනෙක්ම මට මැසේජ් කරනවා, කෝල් දානවා. ඉතින් මේ හැම කෙනෙක්ම උදව්පකාර කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් තාම අපිට account එක open කරගන්න බැරුණා. මොකද account එක open කරන්න ඒකේ procedures ගොඩක් තියෙනවා. මේක transparency වෙන්න ඕනේ. අනික මේක register කරලා ඒ විදිහකට යන්න ඕනේ. මොකද කිසිම කෙනෙකුට එක රුපියලක්වත් හොරෙන් වංචාවක් කරන්න නැති වෙන විදිහ. ඉතින් ඒකට හෙට වෙනකොට අපේ account එක open වෙනවා. අනිවාර්යෙන්ම account details ඔක්කොම දානවා. ඉතින් ඔයාලා හැමෝගෙම support එක ඕනේ. ඉතින් ඔයාලට සල්ලි වලින් support කරන්න බෑ නම් donation බෑ නම් ඒ වගේම අපිට තියෙනවා cost එකක්. ඒ කියන්නේ අපිට t-shirts ගන්න ඕනේ. ඒ වගේම camp බීම සම්පාදනය කරන්න ඕනේ. තනියෙන් දුවන් ඉඳපු මම දැන් ඒක 150ක් විතර වෙන රනස්ලා ටිකක් අපි දෙක එකතු වෙනවා. ඉතින් ඒගොල්ලන්ට t-shirt එක ගන්න දෙන්න ඕනේ. camp බීම, ambulance, transportation ඒ හැම දෙයක්ම arrange කරන්න ඕනේ. ඒක තමයි හැම දෙයක්ම arrange කරන්න හැම කෙනාම කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඔයාලගේ support එක අනිවාර්යෙන් ඕනේ. මේක හෙන් ට්‍රාන්ස්පරන්සි කරන්නේ මේක ලොකු පිනක්. ඔයාලා හැමෝම දන්නවා වගේ අපේ අම්මා තාත්තා අපේ අම්මගේ නංගිලා දෙන්නෙක් නැති වුණා කැන්සර් බ්ලඩ් කැන්සර් වලින්. ඉතින් ඒගොල්ලන් විඳපු දුක මම දැක්කා. ඉතින් මම ආසයි කරන්න මම මහන්සි වෙලා හම්බ කරනවා. මම කෝටි ගණන් වල බිස්නස් නෙමෙයි කරන්නේ. දවසම මහන්සි වෙලා කරන ජොබ් එකක් කරලා තමයි හම්බ කරන්නේ. ඉතින් මම එන ආසාවෙන් එන කැමැත්තෙන් මම දෙනවා. ඒක මට දිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ඒක දෙන එක මම දුවලා දෙනවා. එතකොට ඒකේ තවත් වටිනාකම වැඩි. ඉතින් ඒක තමයි ප්‍රොජෙක්ට් එකේ සාරාංශය. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම එකතු වෙන්න. ඒ වගේම ඔයාලට පුළුවන් නම් යාළුවෝ එකතු කරන්න YouTubersලා, ඒ වගේම page කරන කට්ටිය, ඒ වගේම media. එතකොට හැම දෙනෙක්ගේම අපිට support එක අරගෙන මේක මුළු ලංකාවම එකතු වෙලා අපිට කරන්න පුළුවන් අනිවාර්යෙන්. ඒක අනිවාර්යෙන් කරනවා. ඉතින් අපේ ලොකු ටීම් එකක් ඉන්නවා. ටීම් එක හයි සුපිරිම තමයි. මම එතන නැති වුණත් ඒගොල්ලෝ හැමදේම තමන්ගේ කියලා කරනවා. ඉතින් ඒගොල්ලෝ තමයි අනිවාර්යෙන් ක්‍රෙඩිට්ස් යන්න ඕනේ. ඒගොල්ලන්ට මට නෙමෙයි. ඉතින් මේක සුපිරියටම කරන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඔයාලා හැමෝගෙම උදව්පකාර ඕනේ. ඔයාලට පුළුවන් මේක ෂෙයා කරන්න, ටැග් කරන්න, යාළුවෝ සෙක් කරන්න. ඒ වගේ ඔයාලට පුළුවන් වීඩියෝ එකක් හදලා සපෝට් කරනවා කියලා ඔයා ටැග් කරන්න. එතකොට මේ නිවුස් එක අපිට මුළු ලෝකෙටම දෙන්න පුළුවන්. That's what I want to say. So, thank you so much. Thank you.